ළමයි අද නැන්ද කෝල් එකක් දුන්නා. එහෙ ඇවිත් ඉන්නේ කිව්වා. පුතාලට නිවාඩු නිසා හෙගින් ආවොත් හොඳයි නේද පුතේ? අනේ අම්මේ මට නම් එන්න කතා කරන්න එපා. ඔයා දන්නවනේ මම යන්නේ කැමති නෑ කියලා. මට නම් බෑ. අනේ අම්මේ වඩ දවසේ ගෙදරලා යමුකෝ. ඔය නැදලා දෙන කතා කරන්නේ. අනික මං එහෙම ආසාවනේ. උඹලට මගේ යාටි කියලා විතර යන්න කතා කරමු යන්නේ. උඹලගේ ආවොත් දැන් උඩ දාන්න පුළුවන්. හරිද ඥා? ඔච්චර කෑනාද යන්නේ? හරි යන්නේ නම් හැබැයි ඉතින් විනාඩි 5කින් ඉන්න ඕනේ. වැඩිලා ඉන්න බෑ. කොහොමද ඉතින් කියලා වෙනවා නේද? අපේ ඒවලට අපි වැඩ කරලා කරන්න. ආකේ ආවය දරුවෝ දෙන්නත් ඇවිල්ලා නේ එන්න පාඩි වෙන්න එන්න. අනේ වුණානි ළමයි දෙන්නට අද නිවාඩුයි. ඒක නිසා තමයි ආවේ. අනේ ඉතින් හිතේ හිතෝ කවදාවත් එන්න වෙන්නේ නැහැ මේ වගේ ගමන. පුතේ මේ මුණ නරක කරගෙන ඉන්නේ. හතේ ඉන්නේ ඥාතින් ගෙවල් වල ඇවිල්ලා තියෙන්නේ. ඔය විදිහට මේ මිනිස්සු මොනවයි හිතන්නේ? ටිකක් ඉනාවල කතා කරලා ඉන්නකො මගේ පුතේ. දරුවෝ ඕක ආවෙලා ඉඳලා ඔබ ඉන්න එපා. ඩිංගිට වටපිට බලලා ඉන්නකො. නැන්දත් එක කතා කරන්නකො. මොනවද මේ ආවෙලා ඉඳලා කරන්නේ? අනේ මගේ අවුකන් උදේ. අනේ ඉතින් මේ දරුවන්ට බඩගිනිත් ඇති. මම ඉතින් කතා කරන්නත් දරුණා මං ගියා අනික තේ ටිකක් හදන්න ඉන්න. තේ ටිකක් බීලා අපි කතා කරමුකෝ නේද? මාර රසයනේ. මැස්සොත් ඉන්නවා. අතම් කියන්නේ මේ පල්ලේට බොන්න බෑනේ මේක. කෑන් බහිටපම් අද දවට කන්නන්න ඉතින් මට නම් බැගිද කියලා ගියා. බලී පල්ලෙදී. උයි හිතුවේ මිය බියර දෙන්නේ කියලා. අයියලා දෙනවා. කෑ ගන්න පිටපම් මොක බීලා පාඩුගේ. ඉක්ුනේ දරවයි දෙන්නේ. ගොඩ ගැට ටිකක් මම සෝඩ ගැටෙන්නේ නැතු. අnder මට කන්න. දැන් ඉතින් අන්නේ දරුවලේ පන්තියේ යනවද? මොකද මේ ඒලවලේ ළඟයිනේ. පාඩම් කරනවා දාගේ දරුවා. මේ කියන්න ඕන නැති දෙන්න. හැම දෙයක්ම ඕන. අනේ මොන පාඩම් කිරිල්ලක්ද බාන්නන්ගේ. ඔය හැම වෙලාවෙම ෆෝන් එක අතේ. අයියෝ මටයි පාඩම් දෙන්න කොච්චර ගුවා පාඩම් කරන්නේ නේ. ඔහේ ඉඳලා කොයි වෙලාවෙ මේ රිමෝට් කොටේ තමයි ෆෝන් එක ඇවිලේ. එහෙම කතා කරන්න එපා. අපේ නංගි ඕදෙර පාඩම් කරන්නේ. ෆෝන් එකේ. අක්කේ දැන් මේ පුතාලා ජොබ් එකක් කරනවද? අපේ පුතාලා නම් ඉතින් මොන ජොබ් එකක් කරනවා. ඔය අය මේ යනවා මන්ද මොනව කරනවද කියලා දන්නේ නැහැ. ඒකට ජොබ් එකක් නම් කරනවා සල්ලි කිදට ගේනවා. අක්කගේ පුතා දැන් මොනවද කරන්නේ? අම්මේ ඉතින් ඒ කාලේ පොඩි උන්නේ අප්පා. දැන් ලොකු වෙලා අවුරුදු ගානකින් මම්මී දැන් දැක්කේ ඉන්නේ. කොළු ලොකු වෙලා නැක්කේ. ජොබ් කළා කාටද හරි ගියන්නේ? පුතා ඔය වයසේ ජොබ් එකක් කරන්න ඕනේ පුතේ. අනේ මේ මගේ ළමයි නම් මං ගෙදරවට ගන්න. මං කොහොම හරි ජොබ් එකට යනවා. මොකක් හරි රසාවක් කරන්න ඕන. ඔය වයසේ ඉන්නේ වයසේ යන්නේ. මගේ එකම බලාපොරොත්තුව ගෙදරලා පිනට කණේ. අනේ අක්කේ මේ ළමයි උරුතල් කරන්න එපා. ඔයා තමයි උරුතල් කරලා මේ ළමයි ගෙදර නතර කරගෙන තියෙන්නේ. අනේ ඇත්තටම වැඩකට දාන්නකො මම්මී කියනකොට. අයියෝ මම ගෙදර ගියන්ට ඔයා මොනවා කරන්නද? බලන්නකො චුට්ටක්. ගෙදර මිනිස්සුන්ට ඕන තියම වරන්නේ මෙයාලනේ. ඉතින් මෙයාලා කන්නකොට දෙනවද? අනේ නංගි තාම මේ මගේ දරුවෝ දෙන පොඩි උ. අනේ රසාවක් කරන්න තරම් යටවත් තීරුමක් නෑ. අනාගතේ රසාවක් කරා වෙන්නේ. ඒ තාම මොකටද කලබල වෙන්නේ? ඔයා කලබල වෙන්න බෑ මේ මාගේ ඉන්න. පේනෝනි. ඇවිල්ලි ඉවරලා කගන්නේ. අනිත් යන්නේ. ඔයිට කෑම. මට ගිහින් උයන්න ඕගොල්ලෝ මුස්ති දෙන්න ගියාද? මට උදව් කර. මම මෙතනින්ම කරන්නකෝ. විජයි මේ කියලා ගහන්නේ. ඒක ගොඩක්ලා ගියනේ අම්මේ. යයි නැති ඔය. ඇයි පුතේ ඔච්චර හදිසියක් යන්න? අනේ පුතේ අද ඉඳලා යන්න කොහෙද යන්න පුළුවන් පුතේ? මොකද යයි මට දුවන්නේ? අයියෝ ආපුවම යන්න තමයි හදන්නේ. අපි කියපු දේ තමයි ඒ උදේ. ඒක නම් හොඳයි. කියලා කරවන්න බැරි වැඩ. අනේ පුතේ කතාවෙන් මට දෙයක් අහන්නත් බැරුණානේ පුතාගෙන්. අර
බස් බදිනවා එතන පිටුලේ. ඉතින් නෑ යා මේ අපිටම කෙලියෙන් අපිට නෙහෙලිනු. ඒක. ඒක නිසා මම උන්නේ මේ අපිට කිය. අනේ නෑ. මේ සතුන්ට ජෝදයක් නෙන්නේ ඉතින්. නානි කුසිය පැත්තට ගියාද? උයන්න වෙන්නේ නැතිනේ. තනියෙන් උයන්න එපා. මට කතා කරන්න මාතු දවස් කරන්න නම් ගියේ. අනේ නෑ අක්කා අද ලියන්නේ නෑ. මොකද දන්නවද? අද ඩයිට් කරනවානේ. අක්කලා මේ කන්නේ පහයි එක දේවල්. අයියෝ දැන් බලන්න පත්තරයක් බැලුවා ටීවී බැලුවා හැම වෙලේම වෛද්‍යරු කියන්නේ කොලෙස්ටරෝල් එක්ක සීනි ඕව අඩු කරගන්න ඕන අක්කේ. වැඩි උකායකට හැදෙන්න එපා අක්කේ. අයියෝ අක්කේ කන්නේ පා මේක જાතියනේ. බත් නම් අනිවාර්යෙන්ම කන්න එපා. ඔය බලන්නකො සයිස් එක බඩේ අප්පා. ඉච්චර පිටද මේ බඩවල දින්නේ. ඇත්තටම සුදු කොහෙද? ඇත්ත මම මොකද කිව්වා? දැන් කඩේ බලන්න ගියේ. මේ මොන පුදුක කතා කරන ගෑණිද මන් නැහැ. මම මේ බඩින්ග කාලේ යන්නේ බලන්න ඉතින්. වියන වගකුත් නෑ. මේ කන්නේත් නෑ. මුමි අපි ආවට මොකද පුතේ කියන්නේ? අනේ අපි යමු යන්න. ඒකට දෙවි මොකක් හරි කන්න කියලා දෙන මම බලන්න ඕ. ඊට පිටිය කියන්නේ. ඕ මට දැන් නම් හරියට බඩින්නේ පුතේ. තරාදි. කන්න බඩින් ඉන්න බැරුව මම ඉතින්. බඩින්ග කාලේ. වියන වගකුත් නෑ. මොකක්වත් නෑ. ආබරුක තවත් නම් ඉන්නේ කවදාවත් මුලිගේ වල චිප්පි කරා. නංගියේ අපි ගිහිල්ලා ඉන්නම් මේ අනේ ගොඩක් වේලා වෙනවනේ ඇවිදි. ඒක නිසා නේද ආනන් පස්සේ කෝලයක් ගන්නත් ගිහිල්ලා හොඳේ. අනේ ඉතින් අකේ දරුවෝ දෙන්නත් එක්ක ආව දෙයියනේ දෙන්න දෙයක්වත් නෑ මම මේ හතර වටේ බැලුවේ මොනවා හරි දෙන්න. හා හොඳයි අප්පා ගිහිල්ලා එන්න. ආයෙ ආ දවසක මොනවා හරි ඉතින් කැමටිංගක් කාලේනේ යන්න පුළුවන් නේ අකේ. කවුද ඉතින් මුංගෙන් ගන්න බලාපොරොත්තු වෙනවා? එදාට කන්න දෙන්නේ තොමෝ තමයි. මෙන්න මේ වරෙන් යන්න බා යන්න. යන්න නැන්දි. අපි යනවා නංගි. ආයි නම් කතා කරන්න එපා මේ ඕලයි මේ මහලු ඥාතින්ගේ වල එන්න. තේරෙනවනේ විදියටලා. අහගන්න පුයේ මහලු කොට කියනවනේ කෑව. අනේ ඔහේ එළව තමයි යන්නද? අන්න අද්දේ මේ කොළු යනවා. මේ වරෙන් යන්න.